මේක පෑන් එකට අපි මුලින්ම තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳට රත් කරගමු. දැන් තෙල් ටික රත් වෙගෙන ඉන්නේ. දැන් මම මේකට මුලින්ම දාගන්නවා කරාමනේට. ඒ නිසා ඒත් එක්කම කුරුඳු පොතු මේව දාගෙන මේක පොඩ්ඩක් සුවඳ දෙනවා. අපි බදගමු. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කරපිංච කොළ කීයක් එකතු කරලා ඒ ටිකක් පොඩ්ඩක් ටෙම්පරේචර් කරගන්නවා. දැන් මම ඊළඟට එකතු කරගන්නවා මේකට ඉඟුරු ඒත් එක්ක සුදු ලුණු. මේ ටික දාගෙන අපි හොඳට ටෙම්පරේචර් කරගන්නවා. හොඳට සුවඳ. ඉඟුරු සුදු ලුණු ටික සුවඳ එනකොට මම මේකට එකතු කරගන්නවා බෝන්චි. මුලින්ම බෝන්චි එකතු කරන පොඩි කැලේ ටික පාන තියෙන්නේ. මේකට බෝන්චි ටික දාගෙන අපි මේ බෝන්චි ටික විනාඩි 2ක් විතර ටෙම්පරේචර් කරගන්නවා. මොකද අර බෝන්චි ටික තැම්බෙන්න වෙලා යන ඉඳලා මම බෝන්චි කලින් එකතු කරගත්තා. විනාඩි 2ක් විතර මේ විතර හොඳට ටෙම්පරේචර් කරලා බෝන්චි ටික ඊට පස්සේ මම මේක එකතු කරගන්නවා අමු මිරිස් ඒත් එක්කම කැරට් බීක්ස් ටිකක් මේකට එකතු කරගන්නවා. මේක කරගෙන අපි මේක විනාඩියක් විතර හොඳට ටෙම්පරේචර් කරගන්නවා. මේ විදිහට ලීක්ස් කැරට් එක විනාඩියක් විතර ටෙම්පරේචර් කරගත්ත පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා කහ කුරු සෝල්ක. මේත් එක්කම ලුණු ඒකටම බැදපු නැති 3-5 මේ විදිහට එකතු කරගන්න. මේ සඳක් විතර මම එකතු කරගන්න ගම් මිරිස් ටිකක් සරගන්න මොකද හොඳ රහක් වෙනවා. මේ විදිහට එකතු කරගෙන අපි මේක ටිකක් හොඳට කලවම් කරගන්න. MSG වල සෝස් වර්ග මුකුත් එකතු කරගත්තේ නැහැ. මේක තනකරම සාම්ප්‍රදායික ක්‍රමයකට හදන නූඩල්ස් එක. ඒකින්ද මේ හොඳ රහක් තියෙන වෙන කරත් එක්ක හැමදාම කරන අර සෝස් දාගෙන කරන නූඩල්ස් වලට වෙනස් රසක් තියෙන. මේ විදිහට හොඳට කලවම් කරගෙන පොඩි වෙලා බැදෙන්න දුන්නාට පස්සේ මම මේකට එකතු කරගන්නවා නූඩල්ස් ටික. තඹගත නූඩල්ස් ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගෙන මේක දැන් හොඳට කලවම් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට නූඩල්ස් ටිකක් කලවම් කරගෙන විනාඩි 3ක් විතර හොඳට ටෙම්පරේචර් කරගත්තා පස්සේ අපි නූඩල්ස් ලෑස්ති. මෙන්න මේ විදිහට රසවත් විදිහට මේ දේශීය සාම්ප්‍රදායික ක්‍රමයේ නූඩල්ස් එකක් දාගන්න. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් මොනවද ඔයගොල්ලෝ හමුවටම සුබ දවසක්.